ආයිබෝවන් මං අද ඇවිල්ලා තියෙන්නේ ගලේවල ප්‍රදේශයේ පිහිටි වර්ගාඩි 2500ක හරිතාගාර දෙකකින් සමන්විත හරිතාගාර ව්‍යාපෘතියක් වෙතට. ඉතින් මෙම හරිතාගාර ව්‍යාපෘතිය මදුමාල් ප්ලාන්ටේෂන් ඇන්ඩ් පොලිටනල් කන්ස්ට්‍රක්ෂන් අප ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ වගා කටයුතු සාර්ථකව නිමාවට පත්වී පළමු අස්වැන්න නෙලීමට සූදානම් වී සිටිනවා. ඉතින් අපි දැන් ගිහින් බලමු කොහොමද මෙම හරිතාගාරයේ පළමු අස්වැන්න නෙලීම් කටයුතු සිද්ධ කරන්නේ කියලා. ආරක්ෂිත ගෘහය තුළ භෝග වගාවේදී වගා කරන්න හොඳම භෝගයක් තමයි මාළු මිරිස් කියන්නේ. ඉතින් ඔබ ආයෝජනය කරන මුදලට සාපේක්ෂව වැඩිම ලාභයක් ලබා ගන්න පුළුවන් අපේ මේ හරිතාගාර වගාව තුලින්. ඉතින් වර්තමාන වෙළඳපොළ තුල ආරක්ෂිත ගෘහය තුල වගා කරන ලද මාළු මිරිස් වලට තියෙන ඉහළම ඉල්ලුමක් සහ ඉහළම ප්‍රතිලාභයක් ලබා ගන්න ඔබට පුළුවන්. ඉතින් අපි දැන් මේ හරිතාගාර ව්‍යාපෘතිය තුල වගා කරලා තියෙන්නේ මුරියා F1 කියන මාළු මිරිස් ප්‍රභේදය. ඉතින් මේ වෙනකොට ඔබට දැක බලා ගැනීමට හැකි වෙනවා හොඳින් වැඩුණු මුරියා මාළු මිරිස් වල අස්වැන්න නෙලීමේ කාර්ය සිදු කරන ආකාරය. මේ වන විට මෙම හරිතාගාරය තුළ වගා කටයුතු සහ නඩත්තු කටයුතු අතිසාර්ථක අයුරින් සිදු කරමින් පවතිනවා. ඉතින් මේ ආකාරයට හරිතාගාරයක් තුළ වගා කටයුතු සහ මේ ආකාරයට හරිතාගාරයක් තුළ වගාව සාර්ථකව සිදු කර ගැනීමට අප ආයතනය සහ කස්ටමර් අතර අතිශය විශ්වාසදායී ගොඩනැගීමක් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඉතින් අද මාත් එක්ක ඉන්නවා මෙම හරිතාගාර ව්‍යාපෘතියේ හිමිකරුවන ගිවන්ත මහත්මයා. ඉතින් අද මේ මහත්මයාගේ හරිතාගාර ව්‍යාපෘතියේ පළමු අස්වැන්න. එහෙමත් නැත්නම් රන් අස්වැන්නු නෙලීමේ කටයුතු සිද්ධ කරනු ලැබුවා. ඉතින් ආයිබෝවන් ගිවන්ත මහත්මයා ඔබතුමාට කොහොමද අද දවසේ ඔබතුමාගේ පළමු අස්වැන්න නෙලීමේ කටයුතු සිදු වුණා? ඉතින් කොහොමද ඔබතුමාට මේ දැනෙන හැඟීම? දැනෙන හැඟීම ඇත්තටම සතුටුදායක හැඟීමක් තියෙනවා. මොකද මම මේක මේ වගේ පටන් ගත්තේ දැන් මාස 3ක කාලයක් කැපවීමක් කරන්න යනවා. කැපවීමක් සහ නිසි දැනුමක් එක්ක මේක ගියොත් දැන් අද මම ලොකු අස්වැන්නක් ගත්තා. ඒ වගේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කෙටි කාලයක් තුල. ඔව් ඒත් එක්කම මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අවසානයේ දක්වාම ඔබතුමා අපිත් සමග WhatsApp හරහා මැසේජ් වීඩියෝස් ෆොටෝස් ෂෙයා කරගනිමින් ඔබතුමාගේ අත්දැකීමුත් අපිත් සමග බෙදාගත්තා. ඉතින් ඔබතුමාට කොහොමද අප ආයතනය තුලින් මදුමාල් ප්ලාන්ටේෂන් ඇන්ඩ් පොලිටනල් කන්ස්ට්‍රක්ෂන් අප ආයතනය තුලින් ලැබුණු සහයෝගය? සහයෝගයත් මේකේ පොලිටනල්ස් කන්ස්ට්‍රක්ෂන් දවස් වලින් ධම්ම පැල දැම්මට පස්සේ සහ අද වෙනකම්ම අදත් දැන් අස්වැන්න නෙලීමේ අවස්ථාවට කම්පැනි එකෙන් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම හැම අවස්ථාවකම කම්පැනි එකෙන් ඇත්තටම ලොකු සහයෝගයක් හම්බුණා. අපි මෙහි මොකක් හරි ප්‍රශ්නයක් කොලයක් ඇද වෙච්ච එකක් දැක්කත් ගෙඩියක් මොකක් හරි වෙච්ච එකක් දැක්කත් ඒ වෙලාවෙම කතා කරාම අනිත් පැත්තට අපිට ඒ වෙලාවෙම කෝල් බෑක් කරනවා. නැත්නම් ඒ වෙලාවෙම ටෙක්ස්ට් මෙසේජ් කරනවා. ඒ වගේ ඉතින් ලොකු සහයෝගයක් හම්බුණා. සහ ඒ සහයෝගය දිගටම බලාපොරොත්තු වෙනවා මම ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔබතුමාට අප ආයතනය විසින් මේ සහයෝගය අනිවාර්යයෙන්ම දිගටම ලබා දෙනවා. ඉතින් අප ආයතනය තුලින් කන්ස්ට්‍රක්ෂන් කටයුතු වගේම වගා උපදේශන කටයුතු වගාව ආරම්භයේ සිටම අවසානයේ තෙක්ම
අවශ්‍ය අවස්ථාවලදී ඔබ වෙත ලබා දෙමින් අප ආයතනය ඔබත් සමග රැඳී සිටිනවා. ඉතින් ගිවන්ත මහත්මයා ඔබතුමාට අවසාන වශයෙන් හරිතාගාර වගාව පිළිබඳව මොන වගේ අදහස්ක්ද අපේ පාරිභෝගික පිරිසට දෙන්න තියෙන්නේ? හරිතාගාර සම්බන්ධයෙන් ගත්තොතින් ඇත්තරම දැන් මෙතන හරිතාගාරය වර්ගඩි 5000ක තියෙන්නේ. මේ වර්ගඩි 5000ක මම භූමියේ සකස් කරලා ගන්නවට වඩා වැඩි අස්වැන්නක් ඇතුළතින් ගන්න පුළුවන්. හැබැයි මේක හරිතාගාර කරන්න ඕන නිවැරදි තාක්ෂණික දැනුම, නිවැරදි කෘෂිකාර්මික දැනුම, ඒ දෙකම ඕනේ. පටන් ගන්න වෙලාවෙ ඉඳන්ම හරිතාගාරයක් ඉදිකරන අවස්ථාවේ ඉඳන්ම නිවැරදි ප්‍රමිතීන් වලට අදාළ දැල්, පොලිතීන් ඒ සෑම දෙයක්ම අරගෙන නිවැරදි සැලසුමකට මේ ටනල් එක ගහගත්තොතින් ඊට පස්සේ ඇතුළට දාන පැල නිවැරදි තත්ත්වයෙන් අදාළ කාලයෙන් හරි වෙලාවල් වලට දාලා හරියට නඩත්තු කරගෙන හරියට පෝර වෙලාවල් වලට දුන්නොතින් නිසි දැනුමක් එක්ක ඉතාමත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් මේ හරිතාගාර ව්‍යාපෘති තුලින්. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ එලිමහන් වගාවට වඩා හරිතාගාරයක් තුල වගාව අති සාර්ථක කරගන්න පුළුවන් සහ ඔබතුමාගේ අත්දැකීම මේ වෙනකොටත් ලබාගෙන ඉවරයි. අනිවාර්යෙන්ම හරිතාගාරයක් ඇතුළතින් එහෙ දෙයක් කරන්න පුළුවන්. හැබැයි හරිතාගාරයක් කියන දේ හරියට මැනේජ් වෙන දේ වෙන්න ඕන. නිසි දැනුමක් ඇතුව. දැනුමක් ඇතුව මැනේජ් කරනවා. මොකද එක්සැම්පල් එකක් හදිසියෙ මේකට කෘමියෙක් කවුරු හරි ආවොතින් එළිය පරිසරයේ කෘමිනාශක ගහලා මේ මර්ධනය කරනවා වගේ මේක ඇතුලේ කරන්න බෑ. සම්පූර්ණයෙන්ම පැතිරෙනවා. ඒ නිසා හැම කෘමියෙක් ඇතුළට එන්න නොදී කෘමිනාශක මේක භාවිතා කරන්න නැතුව පුළුවන් තරම් ඒ වගේ හොඳ මැනේජ්මන්ට් එකකින් මේක කරොතින් අනිවාර්යයෙන්ම මේකෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. අත වශයෙන්ම ස්තුතියි ඔබතුමාට ඔබතුමාගේ වටිනා කාලය අපිත් සමග බෙදාගත්තට. ඉතින් ඔබතුමාගේ අස්වැන්න නෙලිමේ ක්‍රියාවලිය අද සිදු වුණා. ඉතින් මේක ඔබතුමා වගේම අප ආයතනය ලැබූ ලොකු ජයග්‍රහණයක්. ස්තුතියි ඔබතුමාට. ඉතින් ඔබත් මේ හරිතාගාර වගාවට අලුත් වුණත් අප ආයතනයේ මඟ පෙන්වීම සහ ස්වාදශීලීත්වය මත ඔබට මෙම හරිතාගාර වගාව අති සාර්ථකයිරින් නිමා කර ගැනීමට අප ආයතනය ඔබත් හා සමග රැඳී සිටිනවා. ඒ වගේම අප ආයතනයේ උපරිම සහයෝගය ඔබට ලබා දෙනවා. ඉතින් ඔබත් හරිතාගාර ව්‍යාපෘතියක සාඩම්බර හිමිකරුවෙකු වීමට සිහින දකිනවා නම් ඔබත් අදම මදුමාල් ප්ලාන්ටේෂන් ඇන්ඩ් පොලිටනල් කන්ස්ට්‍රක්ෂන් අප ආයතනය හා සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගන්න.